පිම්පල්ස් මට විතරක් නෙවෙයි ඔයාලට තියෙන ප්‍රශ්නයක්. මෙහෙම තිබ්බ මූණ දවස් 14න් මේ වගේ තත්යකට පත් කරගත්තේ කොහොමද කියන එක ගැන තමයි අද මම පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මේ පාර මම වෙනසකටත් එක තෝරගත්ත ජැනට් වල පිම්පල්ස් අවුට් රේන්ජ් එක. ඉතින් මුලින්ම ජැනට් පෙපර්මින් මෙඩිකේටඩ් ෆේස් වොෂ් එකෙන් අපේ මූණ හොඳින් පිරිසිදු කරගන්න ඕනි. ඊට පස්සේ ජැනට් ඇක්නි ජෙල් රෝලර් පෙන් එක පාවිච්චි කරලා අගේ පිම්පල් එක උඩ සම්බාහනය කරන්න. ඊට පස්සේ තියෙනවා ජැනට් වල කියුකම්බර් ටෝන එක කියුකම්බර් වෝටර් එක ටෝන එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි යමු ඩේ 2 එකට. මේකෙදිත් කලින් පෙන්නපු විදිහටම ඔයා ජැනට් පෙපර්මින්ට් ෆේස් වොෂ් එක පාවිච්චි කරලා මුණ පිරිසිදු කරගන්න ඕනි. මේක මං ඔයාලට දෙන උපදෙසක්. ඔයාලට පිම්පල්ස් තියෙනවා නම් ඔයාලා ටවල් එකක් වෙනුවට ටිෂුස් යූස් කරන්න. ඒක වඩාත් ආරක්ෂිතයි. ඉතින් ඩේ 2 එකේ දෙවෙනි ස්ටෙප් එක තමයි ජැනට් එකේ එන කොහොඹ මෙඩිකේටඩ් සූතිං පැක් එක. මේක මූණට ඇප්ලයි කරලා විනාඩි 10ක් තියාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් කිරි හෝ වතුර පාවිච්චි කරලා මේක හොඳට ස්ක්‍රබ් කරලා සෝදලා හරින්න. ඊට පස්සේ පුළුවන් ඔයාට වගේ ටෝන් එක ඇප්ලයි කරන්න. ඉතින් ස්ක්‍රීන් එකේ දින 1 සිට 14 දක්වා වීඩියෝ ක්ලිප්ස් ප්ලේ වෙන අතරේ මම කතා කරන්නම් මොකක්ද මේ ප්‍රොඩක්ට් එක. මේ ප්‍රොඩක්ට් එකෙන් කොහොමද ඔයාට රිසල්ට්ස් ලැබෙන්නේ කියන එක. ජැනට් පෙපර්මින්ට් ෆේස් වොෂ් එක ගැන කතා කරොත් මේකේ පෙපර්මින්ට්, කරාබුනටි, යුකලිප්ටස්, කපුරු මේ හැමදේම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ මූණේ ඔයිල් එක කන්ට්‍රෝල් කරන්න මේ ෆේස් වොෂ් එක හෙල්ප් කරනවා. දැන් අපි කතා කරන්නේ මේ ජැනට් රෝලර් පෙන් එක ගැන. මේක නම් ඇත්තටම රිසල්ට්ස් තියෙන එකක්. මොකද මේකෙන් මගේ මතුවෙන අලුත් පිම්පල්ස් ඔක්කොම යට ගියා. මේ ටෝන එක ගැන කතා කරොත් අනිවාර්යෙන් අපිට ටෝන එකක් තියෙන්න ඕනි. හේතුව මේ ටෝන එකෙන් අපේ ඕපන් පෝසස් වහලා දානවා. ඕපන් පෝසස් වැහෙනවා කියන්නේ කුණු දූවිලි ඇඟ ඇතුළට යන එක අවම වෙනවා සහ පිම්පල්ස් එළියට මතුවෙන එක අවම වෙනවා. මේ තියෙන ජැනට් ස්කින් ක්ලියර් ෆේස් මාස්ක් එක මේකෙන් ඔයාගේ පිම්පල්ස් කන්ට්‍රෝල් කරනවා සහ ස්කින් එක ක්ලියර් කරනවා. මේක මූණට ඇප්ලයි කරලා විනාඩි 15ක් තියන් ඉන්න ඕනි. ඊට පස්සේ මේ ඉතුරු වෙන ටික ඔයාගේ බෙල්ලේ අත්වල ආලේප කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ටෝන් එක ඇප්ලයි කරන්න. ඉතින් මේ තියෙන දින 11 දී මගේ මූණ ඔයාලට පේන ඇති ගොඩාක් පිම්පල්ස් අඩු වෙලා දැන් ඉතුරු වෙලා තියෙන මාක්ස් ටිකක් විතරයි. ඒ වගේම පොඩ්ඩක් එක පිම්පල් එකක් මතුවෙලා තව එක පිම්පල් එක සැරව ඇවිල්ලා පැසවලා තියෙනවා. ඩේ 1 එකේදී නළලේ තිබ්බ ලොකුම පිම්පල්ස් ටික බැහැලා ගිහිල්ලා එතන තියෙනෙත් මාස්ක් විතරයි. මාස්ක් නෙමෙයි මාක්ස්. ඉතින් මේ වගේ පිම්පල්ස් අඩු වෙලා බැහැලා ගියාට පස්සේ ඔයාලා යූස් කරන්න පුළුවන් ඒ කැලල් වලට ජැනට් එකේ එන ස්පියර්මින්ට් නෝ මාක් ට්‍රීට්මන්ට් එක. ඉතින් විශ්වාස කරන්න ළමයි මේකේ දින 1 සිට ප්‍රතිඵල තියෙනවා සහ මේක අලුහන් වලටත් හොඳයි. මේ තියෙන දින 14 දී මගේ මූණ ඔයාලට පේනවා ඇති ඩේ 11 දී. ඩේ 11 දී නෙමෙයි දින 11 දී මගේ මූණ තිබ්බ රතු වෙච්ච ඉදිමිච්ච සැරව ඇවිල්ලා පැසවලා තිබ්බ ගතියත් නැති වෙලා ගිහින් තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලා දන්නවා මම කුක් කරාට vlogs කරාට ස්කින් කෙයා කරන කෙනෙක් නෙවෙයි කියලා වැඩිය. ඉතින් මම දෙයක් එළියට දෙනවා නම් ඒක පාවිච්චි කරලා බලලා රිසල්ට් එකත් එක්කමයි දෙන්නේ. ඉතින් ඒක මම මෙතනදිත් කිව්ව මම ෆිල්ටර් දාලා නැහැ. මේක තමයි ඇත්තම තත්ත්වය. ඉතින් දැන් ජැනට් ඉන්න නිසා පිම්පල්ස් ගැන worry වෙන්න දෙයක් නැහැ. පිම්පල්ස් දැන් සිම්පල්. එහෙනම් මං ගිහින් එන්නම්. see you bye.